Hello viewers, welcome back. සතුන් කරන ආතල්ම සිද්ධිවලට සීමාවක්ම නැහැ. ඒ වගේ සතුන්ගේ වීරක්‍රියා කිහිපයක් තමයි අද අපි මේ වීඩියෝවෙන් බලන්නට යන්නේ. ඉතින් ඔබව සිනස්සන මේ වීඩියෝව ස්කිප් නොකර බලන්න. මේ වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරලා යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි සටස් ගාලා වීඩියෝ එකට යමු. මේ පොඩි ළමයි දෙන්නා කූඩුවේ ඉන්න එළුවා කරන දඟ වැඩේ බලාගෙන සිටින එක ඔබටම පේනවා ඇති. ඉතින් එයින් එක් කොල්ලෙක් එළුවා කරන දේම කරන්නට ගිහින් වෙච්ච දේ බලන්න. ඉන්දියාවේ සිදුවන සිද්ධියක් තමයි මේක. මේ කපටි වඳුරා මේ කෙනාගේ කණ්ණාඩිය උදුරගෙන ඇවිත් තියෙනවා. ඉතින් වඳුරාගෙන් කණ්ණාඩිය ගැනීමට මොහු හැම ආකාරයකින්ම උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ. අන්තිමට මොහු බීම පැකට්ටුවක් දී කණ්ණාඩිය ගන්නකොට මේ වඳුරා ගොඩක්ම බුද්ධිමත් විදිහට උඹ ජූස් එක දුන්නට පස්සේ තමයි මම කණ්ණාඩිය දෙන්නේ. ඒ විදිහට හැසිරුණා. අන්තිමට බීම පැකට් එක අතටම දුන්නට පස්සේ තමයි ඒ වඳුරා කණ්ණාඩිය ඔහුට ලබා දුන්නේ. පව් පාඩුවේ හිටපු එළුවාගේ පිටේ මේ වඳුරා නැගලා යන හැටි බලන්න. ඒ විතරක් නැතුව මේ වඳුරා එළුවාගේ පැටියට පවා නිකන් ඉන්නට දුන්නේ නෑ. පව් මේ එළුවා කොතරම් උත්සාහ කරලත් ඒ වඳුරා නම් පිටෙන් බැස්සේ නෑ. මේ රිලව් රංචුව මෙතන ඉන්න කකුළුවාට දෙන වදේ බලන්න. වඳුරන් පාඩුවේ ඉන්න සතුන්ටම නිකන් ඉන්න දෙන්නේ නෑ. නමුත් මේ බල්ලා වඳුරාටම උගේ වැඩ පෙන්වන්නට ගිහින් වෙච්ච දේ බලන්න. මොකෝ බං මොකෝ ඉඳා තියා ගනින්. මේ බලු පැටියා ස්විමින් පූල් එකට බැසීමට බයෙන් සිටින එක ඔබටම පේනවා ඇති. ඉතින් ඒක දැකපු වඳුරෙක් දුවගෙන ඇවිත් වඳුරන්ට කෑම දෙන එක ඊතරම් ලේසි පහසු ක්‍රියාවක් නන් නොවේ. මේ වීඩියෝව බලන්න. මේ කාන්තාව ඇගේ දුරකථනයෙන් වීඩියෝ කරගෙනම මේ වඳුරාට කෑම දෙද්දී එක පාරටම මේ වඳුරා ඇගේ ෆෝන් එක උදරන් යන හැටි බලන්න. මේ වීඩියෝව බලන්න. වඳුරු පැටියෙක් තම අම්මා සමග ඉන්නකොට යම් කෙනෙක් ඇවිත් මේ වඳුරු පැටියාගේ අත අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ පැටියත් හිතුවේ තමාගේ මව තමයි අත අල්ලන් ඉන්නේ කියලා. ඉතින් වඳුරු මව එතනින් පිටත් වුණාට පස්සේ වඳුරු පැටියා තිගැස්සී උල්මා දුණයි කියලා තමයි කියන්න ඕන. සමහර අවස්ථාවන් වල තමාගේ අයිතිකාරයොන්ටද මේ වඳුරන් ගරු කරන්නේ නෑ. මේ වඳුරන් තම අයිතිකාරයොන්ගේ කලිසම් ගලවන අයුරු බලන්න. කන්දේ හිටපු වඳුරාට මේ පුද්ගලයා තමා ළඟ ඇති කෑම ටික පොඩ්ඩ දෙන්නට උත්සාහ කළා. නමුත් මේ වඳුරා ඔයා පොඩ්ඩ දුන්නම කැම ටික කවද ඉවර කරන්නද යාළුවෝ කියලා හිතාගෙන ඒකෙන හැරුණු ගමම ඔහුගේ අතේ තිබුණු කැම ටික උස්සන් ගියපු හැටි බලන්න. වගේම මේ පුද්ගලයාත් තමා මිලදී ගත්තු රට ගජු වඳුරෙකුත් සමග බෙදාගෙන කනවා. ඉතින් ඒ වඳුරත් අසරණෙක් වගේ කන එක ඔබටත් පේනවා ඇති. නමුත් මේ කපටි වඳුරා මොහු හැරුණු ගමම්ම රටකජු පැකට් එක මුහුදුරන් දිව්වා. වඳුරන් සිටින ස්ථානවල අපිට නිදහසේ පාන් කෑල්ලක්වත් කන්න බෑ කියලා මේ වීඩියෝව බැලුවට පස්සේ ඔබටත් තේරෙයි. මේ වඳුරා තමා පස්සෙන් ආපු බල්ලාට කරපු කුජීතම වැඩේ බලන්න. උඹ ඉඹලද බලන්නේ? ඉඳා තියාගනින් රෙද්ද. වනෝද්‍යානයට ආපු මේ කාන්තාව වඳුරෙක් ළඟටම ගිහින් ඇයගේ බියුටිෆුල් මුහුණ පෙන්නලා තියෙනවා. ඉතින් ඇයගේ මුහුණ දැකපු ඒ වඳුරා මගේ පස්ස පැත්තත් ඔය වගේමයි ටිකක් බලන්ටෝ කෙහෙනම්. මරුනේ. වඳුරු ගණයට අයත් මේ සතා අමුතු විදිහට ශබ්ද කරන අයුරු බලන්න. පෙප්සි බීපු මේ වඳුරා දාපු රියැක්ෂන් එක කොහොමද? රිලවුන් කොතරම් බුද්ධිමත්ද යන්න දැන ගැනීමට මේ වීඩියෝව බලන්න. ඒ මදිවට අපි කරන මැජික්ද මොවුන්ට හොඳටම තේරෙනවා.
Ja. ඊළඟ වීඩියෝ ටික බලන්නට කලින් ඔබ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කර ළඟම තියෙන bell icon එකටත් සටස් ගාලා තට්ටුවක් දාන්න. එතකොට තමයි අපි දාන වීඩියෝස් ඔබ ගාවටම ගෙන්වා ගැනීමට හැකියාව තියෙන්නේ. මේ වඳුරාගේ වීර ක්‍රියාවට සම්මානයක් දෙන්නම වටිනවා. වැඩට එහා පැත්තෙන් තිබෙන බීම බෝතලය ගැනීමට උත්සාහ කරන මේ වඳුරා වැට අස්සෙන් පොල්ලක් දමා ගන්න විදිය බලන්න. සර්කස් කරන මේ වඳුරා බිම වැටිච්ච උගේ ඇඳුම ගන්නට උත්සාහ කරන විට अंजलि अरे अंजलि अंजलि ओए अंजलि मैं तुम्हें तुम मुझे अंजलि නොමිලේ ලැබුණු බිම බෝතලය බොන්න හදන විට පැටියා කරපු දේ බලන්න. දිවියන්ට ගස් නැගීමට පුළුවන් කියලා ඔබ කලින් දැනන් හිටියාද? ඉතින් ගසේ ඉන්න වඳුරාව ගුදුරු කර ගැනීමට මේ දිවියා උත්සාහ කරනවා. නමුත් අපේ ලොක්කා ගසක ඉඳන් තවත් ගසකට පනින්නට හැකියාව තියෙන වැද්දෙක්නේ. ඉතින් පැය ගාණක් උත්සාහ කරපු මේ දිවියාට වඳුරා ළඟට ලං වෙන්නවත් කියා ගෑවෙන්නවත් බැරි වුණා. රෝස පාට බැලුම් බෝලයක් උස්සගෙන ආපු මේ රිලවා මෙයින් මොනවද කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් මේක කෑමක් යයි හිතලා හපපු ගමම්ම මෙතන තවත් රිලව් දෙන්නෙක් බැලුමක් තියාගෙන සෙල්ලම් කරගෙන ඉන්නකොට වෙච්ච දේ බලන්න. කොයිද යකෝ ඒක ගියේ? Oh, no, 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 no. ඉතින් අද වීඩියෝ මෙතනින් අවසන්. මෙතෙක් නැරඹුව ඔබට ස්තුතියි. මේ වීඩියෝවට ඔබ කැමති නම් like කරන්න, යාළුවන්ටත් share කරන්න. මේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ඔබ ගාවටම ගෙන්වා ගැනීමට හැකියාව තියෙන්නේ. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට bye bye.